වසර 75කට පසු ශ්‍රී ලංකාවට අවසානයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් ලැබී ඇත අනුර කුමාර දිසානායක. දූෂණයක් නැති, සැඟවුණු න්‍යායපත්‍රයක් නැති සහ බියක් නැති මිනිසෙක්. එකම ඉලක්කයක් අපේ ජාතිය නැවත ගොඩනැගීම සහ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වඩා හොඳ ජීවිතයක් ලබා දීම. නමුත් ඔහු සහ ඔහුගේ කණ්ඩායම ප්‍රගතිය සඳහා දිවා රෑ වෙහෙසන අතරතුරු දූෂිතයන් අපේ රට විනාශ කළ අයම ඔහුව ඇද දැමීමට උත්සාහ කරති. වැරදි සොයා ගැනීම, බොරු පතුරුවා හැරීම, බෙදීම ඇති කිරීම. නමුත් අපි නව පරම්පරාව අපි තවදුරටත් මෝඩයන් නොවේ. අපි සත්‍යය දකිමු. අපේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුදයි අපි දනිමු. අපි එක්ව නැගී සිටිමු එක ජාතියක්, එක ජනතාවක් ලෙස මෙම වෙනස ආරක්ෂා කිරීමට. අපේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ දැක්මට සහාය දීමට සහ අප සියලු දෙනා සිහින දකින ශ්‍රී ලංකාව ගොඩනැගීමට. මේ අපේ කාලයයි. අපි එකට නැගිටිමු. ජය වේවා.